උත්පත්ති කතාව 13 වෙනි පරිච්ඡේදය. ආබ්‍රහම් ලොත්ගෙන් වෙන්වීම. ආබ්‍රහම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත්ද ඔහු සමග ගියේය. ආබ්‍රම් ගව මහේෂයන්ගෙන් හා රන් රිදියෙන් ඉතා ධනවතෙක් විය. එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරින් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින් බෙතෙල් හා ආයි නුවර අතර පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේය. පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කළේ මේ ස්ථානයේය. මෙහිදී ඔහු සමිදානන් වහන්සේගේ නාමය කියා යාඥා කළේය. ආබ්‍රහම් සමග ගමන් කළ ලොත්ද එළු බැටළු ගව මහේෂයන් සහ ඔහු සමග කඳවුරු බැඳගත් පිරිසක්ද වූහ. එබැවින් ඔවුන් දෙදෙනාටම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තනබිම් එහි නොතිබිනි. ඔවුන්ට අයිති ගව සම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක්ව විසීමට නොහැකි විය. එහෙයින් ආබ්‍රම් ගොපලුන් සහ ලොත්ගේ ගොපලුන් අතර ආරවුල් හට ගැනිනි. එකල කානානීවරුද පෙරිසිවරුද එම දේශයෙහි වාසය කළෝය. එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට අප දෙගොල්ලන්ටම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත් ඔබේ ගොපලුන් හා මගේ ගොපලුන් අතරත් ආරවුල් නොතිබිය යුතුය. මේ මුළු දේශයේම ඔබ ඉදිරියෙහි ඇත. කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම් මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම් මම වමතට යමි කීය. ලොත්ද නෙත් ඔසවා ෂොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලීය. එහි හැම තැනටම සමිදානන් වහන්සේගේ උයනට මෙන්ද මිසර දේශයට මෙන්ද මැනවින් ජලය සැපයුණු බව දිටීය. මේ සමිදානන් වහන්සේ සොදොම් සහ ගොමෝරා නගරයන් විනාශ කිරීමට පෙරය. එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැන්තලාවම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේය. ඒ දෙදෙනා මෙලෙස එකිනෙකනාගෙන් වෙන් වූහ. ආබ්‍රම් කානන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේය. සොදොම් නුවර වාසී වූ සමිදානන් වහන්සේට විරුද්ධව පව් කළ නපුරු මහා අපරාධකාරයෝ වූහ. ආබ්‍රම් හේබ්‍රෝන් දෙසට යෑම. ලොත් වෙන් වී ගිය පසු සමිදානන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුරද දකුණද නැගෙනහිරද බටහිරද දෙස සැලකිල්ලෙන් බලන්න. නුඹට පෙනෙන මේ මුළු රටම නුඹටත් නුඹේ පෙළපතටත් සදහටම මම දෙන්නෙමි. ගණනින් පොළවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළවේ දූවිලි ගණන් කළ හැකි නම් නුඹේ පෙළපතද ගණන් කළ හැකි වේ. දැන් නුඹ නැගිට රට පුරාම ඇවිදින්න. මම මේ සියල්ලම නුඹට දෙන්නෙමි වදාළසේක. මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හේබ්‍රෝන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී සමිදානන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කළේය. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය. ආමේන්.